ඉතින් මේ වෙලාවේ උෂ්ණත්වය දුබායි වල සෙල්සියස් අංශක 40යි 41යි අතර යනවා. ඒ වුණාට ඔයාලා දන්නවා ඩුබායි කියන්නේ මාර ලක්ෂරි ප්ලේස් එකක්. එතකොට සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියලා හිතන මිනිස්සු ඉන්න ප්ලේස් එකක්. ඒ වගේ මිනිස්සු ඉන්න තැනක අති සුඛෝපභෝගී ලයිෆ් එකක් තමයි මේ ගෙවන්න මිනිස්සු. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට කරන්න දෙයක් නෑ. ඒ වගේ තමයි මේ වගේ බෝට් අරගෙන යක්ෂ අරගෙන මේ වගේ පාකින් දාලා තියෙනවා. අවතට ඒගොල්ලෝ අතල් එකක් ගන්න එළියට. ඉතින් මෙතන ලක්ෂරි රෙස්ටෝරන්ට් ලක්ෂරි යාච් ඊට පස්සේ ලක්ෂරි රයිඩ් ඔය වගේ ආතල් ගන්න පුළුවන් මෙතන. සුපර් ප්ලේස් එක. ඇයට තමයි බලන්න ඕනේ. ඔයා මගේ රෑවල් ගත්ත වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. channel එක subscribe කරන්න. bell button එක ගහලා තියන්න අනිවාර්යෙන්ම. මොකද අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. පළවෙනියටම ඔයාලට බලන්න පුළුවන්. ඔයා subscribe කරලා තිබ්බොත් අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරන්න සහ bell icon එක මතක ඇතුව ගන්න. යාළුවේ මොකෝ කියන්නේ යනවාද රවුමක්? යන්න. ඉතින් මේ බෝට්ටු ඔක්කොම මේ වහලා දාලා තියෙන්නේ. නනේ ගොඩක් ප්‍රශ්න හින්දා. රැට තමයි මේ මම හිතන්නේ මේගොල්ලෝ මේ කවර් අයින් කරලා එළියට ගන්න. මේ වෙලාවේ නම් කවුරුත්ම නැහැ. මේ බිල්ඩින් ටිකේ ලස්සන කියලා වැඩක් නෑ. රැට මාරම ලස්සනයි. ඔයාලා ඒ ලස්සන දකින්නම ඕනේ. අනිවාර්යෙන්ම රෑ මං මෙතන මේකේ මරින බේ එකේ කරපු වීඩියෝ එක බලන්න. මෙතන මාරම ලස්සනයි රෑට. ඔයාලා කලින් දවසක් දැක්කනේ මේ මම මේ මරිනා බේ එකේ කරපු රෑක් කරපු වීඩියෝ එක. ඉතින් මේ මරිනා බේ එක දවල්ට පේන්නේ මෙන්න මෙහෙම තමයි. සෙනග නෑ. තනිකරම හිස්. අවස්ථාවේ තමයි ඉතින් එළියට බහින්නේ. තනිකරම හිස්. කවුරුත්ම නෑ මේ වෙලාවේ දවල්ේ. තමයි තියෙන්නේ. ඔයාලා මම රෑ කරපු වීඩියෝ එක දැක්කේ නැත්නම් ඒක බලන්න. ඒක අනිවාර්යෙන්ම පට්ට ලස්සනයි. රෑට මෙතන